චාකට්ටියටම ඉතිං මං හිතනවා ඔයාලා හොඳින් සතුටින් ඉන්න ඇති කියලා. ඉතිං අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා මගේ channel එකේ. ඉතාලි ඉන්න අයට අපේ ලංකාවේ කට්ටිය ඉන්නවා ඔයාලගේ driving license එක ඉතාලි driving license එකට convert කරගන්න බලාගෙන. ඉතින් මේ ඔයාලගේ වීඩියෝ එක තමයි. ඉතින් ඔයාලා දකින්න ඇති වීඩියෝ එකේ intro එකේම මම කියලා තියෙනවා ඔයාලට අවශ්‍ය ඩොකියුමන්ට්ස් මොනවාද ඒවට දැම්ම ලෑස්ති වෙන්න. මොකද අපි හිතනවට වඩා ලොකු කාලයක් මේ ඩොකියුමන්ට්ස් ලෑස්ති කරගන්න යනවා. ඉතින් ඒ අවශ්‍ය සියලුම දේවල් මම මේ වීඩියෝ එකේ කියනවා. වීඩියෝ එක ඉවරනකම් බලන් ඉන්න. ඒ වගේම අමතක නොකර මගේ වීඩියෝ එක subscribe කරන්න, මගේ channel එක subscribe කරන්න, වීඩියෝ එකට like කරන්න, share කරන්න, අනිත් අයටත් දැනගන්න. ඉතින් අපි දැන් යමු වීඩියෝ එකට. හරි මම මුලින්ම කියන්නම් මේ ශ්‍රී ලංකාවත් ඉතාලියත් අතර ඇති වුණ ගිවිසුම ගැන. ඔයාලා දන්නව ඇති. බයි නොදන්න කෙනෙක් ඉන්නවා නම් මම ඒක ගැන මුලින් කියලා ඉන්නම්. 2025 දෙසැම්බර් 12 වෙනිදා ඒ කියන්නේ සිකුරාදා දවසක් ඉතින් ඉතාලියේ රෝම් වල මේ ගිවිසුම අත්සන් කළා. මේක කලින් ඉඳන් අත්සන් කරපු එක. හැබැයි ඒක ආයමත් අලුත් කරා. මොකද මේක කලින් ඉඳන් තිබුණේ නැති නිසා මේක ආයමත් අලුත් කරලා ඉතින් ඔන්න අපේ chance එක දෙනවා අපේ කට්ටියට මේ වැඩේ ලස්සනට කරගන්න. ඉතින් මම ඒ ඩොකියුමන්ට්ලි ඔක්කොම මේ පැත්තෙන් පේන දාන්නම් ඔයාලට. මම වෙබ්සයිට් එකට ගිහිල්ලාම නිවැරදි තොරතුරු ගත්තා. මොකද කවුරුත් කියන දේවල් අපිට විශ්වාස කරන්න බෑ. ඒ නිසා මම ඔයාලට ඔක්කොම ඩොකියුමන්ට්ස් මෙතන අයින් දාන්නම්. ඉතින් මම දැන් මම තොරතුරු කිහිපයක් ඔයාලට කියන්නම්. ඔයාලට ඕන නම් එයාලගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා උනත් මේ විස්තර දැනගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ ශ්‍රී ලංකාවේ රජයත් ඉතාලියේ රජයත් විසින් ඉතාලිය හා ශ්‍රී ලංකාව අතර රියදුරු බලපත්‍රය සඳහා ද්විපාර්ශ්වික එකඟතා අන්‍යෝන්‍ය පිළිගැනීම නිල වශයෙන් අලුත් කළා. ඉතින් ඉතාලියේ ශ්‍රී ලංකා තානාධිපති වෙන රොඩ්රිගෝ මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ගිවිසුමට අත්සන් කරලා තියෙනවා. ඒ වගේම විදේශ කටයුතු හා ජාත්‍යන්තර සහයෝගිතාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය වන සහ රාජ්‍ය ලේකම් වන මරියා ත්‍රිපෝ ඩි මහතා අත්සන් කරලා තියෙනවා මේ ගිවිසුමට. ඉතින් මම කියන්නම් ඉක්මනට ඔයාලට මේක කරගන්න මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. මුලින්ම ඔයාලා ඇප්ලිකේෂන් එකක් තියෙනවා මේක ෆිල් කරන්න ඕනේ. මේක ඔයාලට ඔන්ලයින් ගන්නත් පුළුවන්. නැත්නම් ඔයාලට ඔෆිස් එකට ගිහිල්ලා ඔය ඇප්ලිකේෂන් එක ගන්නත් පුළුවන්. එතකොට දෙවෙනි එක තමයි ඔරිජිනල් ලයිසන් එක. ඔරිජිනල් ලයිසන් එකක් කියලා කියන්නේ අපේ ශ්‍රී ලංකාවේ ඩ්‍රයිවිං ලයිසන් එක ඔයාලා ගාව තියෙන්න ඕනේ. ඒක නැතුව මුකුත් කරන්න බෑ. ඒකෙන්ද ඔයාලගේ ඩ්‍රයිවර් ලයිසන් එක ලංකාවේ තියෙනවා නම් ටක් ගාලා ඔයාලා දැන් වෙද්දි ටක් ගාලා ගෙන්න ගන්න ඕන. ඔයාලට කාලේ තියෙනවා නේ. ඒකයි මම මුලින් ඉඳලම මම මේ වීඩියෝ එක දාන්නම් ඉක්මනට. මොකද ඔයාලට ලෑස්ති වෙන කාලයක් තියෙන නිසා. ඉතින් ඔයාලගේ ශ්‍රී ලංකාවේ ඩ්‍රයිවිං ලයිසන් එක තියෙන්න ඕනේ. ඒ වගේම ඒක ඉතාලිය වලට ට්‍රාන්ස්ලේට් කරන්න ඕන ට්‍රාන්ස්ලේෂන් එකක් ඕනේ කියලා කියනවා. අපි කියන්නේ ඒක හරියටම මෙහෙමම ඕනේ කියලා නැහැ. ඒක ප්ලස් කියලා තමයි දාලා තින්නේ ඩොකියුමන්ට් එකේ. ඉතින් අපි ඒක අපේ ඇප්ලිකේෂන් එක ගන්න ගියාට පස්සේ ඒක අපි හරියට බලන්න ඕනේ. තව තොරතුරු හොයලා බලලා මම නිවැරදිම තොරතුරු වලට කියන්නම්. මේකේ තියෙන විදිහට නම් ශ්‍රී ලංකා ඩ්‍රයිවිං ලයිසන් එක ඕනේ ට්‍රාන්ස්ලේෂන් එකක් කියලා තමයි ප්ලස් කියලා වෙනම දාලා තියෙනවා. ඒ වගේම එයාලා කියනවා ඩෙන්ටිටි ඩොකියුමන්ට්ස් කියලා තියෙනවා. ඒකේ වැලිඩ් පාස්පෝර්ට් එක, එතකොට පෙර්මස් සෝජෝන් එක වගේම කෝදිචි විස්කාලේ ඕනේ කියලා කියනවා. එතකොට ඔයාගේ පාස්පෝර්ට් එක එක්ස්පයර් වෙලා නම් ඒව ඔක්කොම ඔයාලට දැන් ඉඳලා ලෑස්ති කරගන්න ඕනේ. මොකද නීතිය මේ ක්‍රියාත්මක වෙන්න එයාලා මේකේ දාලා තියෙනවා මේ අත්සන් කරේ දෙසැම්බර් 12 ඉඳලා දවස් 60ක් යන කලින් නීතිය මේ ක්‍රියාත්මක වෙනවා කියලා. ඒ කියන්නේ පෙබරවාරි 12 වෙද්දි මාස දෙකක් දවස් 60ක්. එතකොට ඒ වෙද්දි වැඩේ පටන් ගන්නවා. ඒ කියන්නේ ඒ වෙද්දි ඔයාලගේ ඩොකියුමන්ට්ස් ලෑස්ති කරලා තියාගන්න. දැනට තව මාස දෙකක් තියෙනවා. ජනවාරි පෙබරවාරි දෙකක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ටක් ගාලා මේක ලෑස්ති කරගන්න. ඉතින් ඊට පස්සේ මෙඩිකල් සර්ටිෆිකේට් එකක් ඕන වෙනවා ඔයාලගේ ડોක්ටර්ගෙන්. දැන් මෙහි රෙසිඩන්ට් එකක් දාලා තියෙනවා නම් ඔයාලට ડોක්ටර් කෙනෙක් ඉන්නවනේ. එතකොට ඔයාලට ડોක්ටර්ගෙන් මෙඩිකල් සර්ටිෆිකේට් එකක් ඕනේ මෑතකදී ගත්ත එකක්. ඒ වගේම ෆොටෝස් දෙකක් ඕනේ පාස්පෝර්ට් සයිස් ෆොටෝස් දෙකක් ඕනේ කියලා තියෙනවා. ඒ වගේම මේ අවම දැනට අර එක වෙල් ඒ කියන්නේ මෙහෙම යුරෝ 42.720ක් වගේ වෙනවා කියලා තියෙනවා. හැබැයි ඒක කලාපෙන් කලාපට වෙනස් වෙන්න පුළුවන්ලු. එක පැත්තකට යුරෝ 42යි අනිත් පැත්තට 60ක් වෙන්නත් පුළුවන්. ඒක හරියටම කියලා නෑ. කලාපෙන් කලාපට වෙනස් වෙන්න පුළුවන් කියලා තමයි එයාලා සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම මේක අත්සන් කරලා දවස් 60ක් වෙද්දි බලාත්මක වෙනවා කියලා තියෙනවා.
ඒ වගේම මේකේ රෙසිඩන්ට් එක අවුරුදු 6ක් ඇතුළත වෙන්න ඕනේ. ඔයා ඇවිල්ලා රෙසිඩන්ට් එක අවුරුදු 7-8ක් ගිහිල්ලා නම් ඔයාට මේකට ඇප්ලයි කරන්න බෑ. ඔයාගේ රෙසිඩන්ට් එක අවුරුදු 3-4ක් නම් අනිවාර්යෙන් ඔයාට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මේකට විශේෂම දේ තමයි මම මේ වීඩියෝ එක කරන්න විශේෂම දේ තමයි ඔයාලගේ ලංකාවේ ලයිසන් එකේ ඩ්‍රයිවිං ලයිසන් එකේ නමයි ඔයාලගේ පාස්පෝර්ට් එකේ නමයි වෙනස් වෙන්න බෑ. අකුරක්වත් වෙනස් වෙන්න බෑ. වෙනස් වුණොත් මේකට ඔයාට ඇප්ලයි කරා තාම රිජෙක්ට් වෙනවා. හරිද? ඉතින් ඒක නීතියක්. ඒක තියෙනවා මේකේ. එතකොට මම දැන්ම ටක් ගාලා ගිහිල්ලා බැලුවා මේ කලින් මගේ පාස්පෝර්ට් එකත් අරගෙන මගේ ඩ්‍රයිවිං ලයිසන් එකත් අරගෙන මම මගේ නම් දෙක බැලුවම ඇත්තටම මගේ කොන්යෝමේ අකුරු දෙකක් වැරදි. වැරදි කියන්නේ මගේ ඩ්‍රයිවිං ලයිසන් එකේ ලංකාවේ තියෙනවා මගේ කොන්යෝමේ රත්තරන් හන්දි. එතකොට ඩ්‍රයිවිං ලයිසන් එකේ තියෙන රත්තරන් හන්දි කියලා ඩබල් TH. වත් මගේ පාස්පෝර්ට් එකේ තියෙන රත්තරන් හන්දි එක TH එකයි තියෙන්නේ. ඉතින් ඒක වෙනසක් වැරද්දක්. ඉතින් මම එම්බසිට මිලාන් එම්බසිට කෝල් කරාම මිලාන් එම්බසිත් වෙබ්සයිට් එක මම දාන්නම් පැත්තකින්. එතකොට ඔයාලට ඒකත් ඔයාලට විස්තර තව මොනවා හරි දැනගන්න ඕන ඔයාලට කෝල් කරලා උනත් දැනගන්න පුළුවන්. මම ඒකට කෝල් කරා. කෝල් කරාට පස්සේ මම කිව්වා මට මෙහෙම මේ මගේ ඒක හොට්ලයින් නම් එකක් එකට ලේසියෙන් ගන්න බෑ. ඉතින් කෝල් කරාට පස්සේ යාළුවා කිව්වා ඔව් හදාගන්න පුළුවන් කියලා. මම හිතන් හිටියේ හදාගන්න බැරි වුණොත් මම ලංකාවට ටිකට් එකක් දාන් ගිහලා හරි ඒක හදාගන්නවා කියලා. ඉතින් මට පුළුවන් කිව්ව නිසා මට ෆ්‍රී දවස් මේ දවස් ටිකේම අපිට නිවාඩු. ඉතින් මම ජනවාරි 5 තමයි එම්බසිට යන්නේ. ඉතින් එදා සවුන්දා. එතකොට සෙන්සුරාදා දිනදත් නිවාඩු සහ අඟහරුවාදායමත් රතු නිවාඩුවක්. ඉතින් ඒ නිසා මාරම දිග පොලිමක් තිබ්බ එම්බසියේ පුදුම දිගයි. මම උදේ 8:45ට තමයි එම්බසියට ගියේ. එම්බසියට ගියාට පස්සේ එතනින් එද්දී අන්තිම 7 මාර විතර වුණා. පුදුම පොලිමක් තිබ්බේ. එම්බසිය ඇතුළේත් මාර විදිහට මහන්සි වෙනවා වැඩ කරනවා. මොකද ඩොකියුමන්ට් එකක් කෙනෙක්ගේ ඩොකියුමන්ට් එකක් අපි හරියටම කරන්න ඕනේ. යාළුවටත් මාර ප්‍රෙෂර් එකක් තිබ්බා. ඉතින් ගොඩක් කට්ටිය ආව චූටි බබාලා එහෙමනම් අරන් යන්නවත් එපා. ඒක හරි අමාරුයි. එයාලා ඉන්නේ නැහැ. අපිට තේරෙනවා අපිට ඉන්න හරි පුළුවන්. හැබැයි යාළුවා නම් ඉන්නෙම නැහැ. ඉතින් යාළුවෙක් එක්ක යන්න එපා කොහොමවත්. ඉතින් ඒ විදිහට තමයි උනේ. ඊට පස්සේ එතනට ගියාට පස්සේ අපි පොලිමේ හිටියට 45ට පොලිම. ඉතින් අපි ගිහිල්ලා එතන කවුන්ට් එකකින් පොලිමේ ගිහිල්ලා කවුන්ට් එකෙන් කතා කරාමත් එයාලා කිව්වා කොලයක් දුන්නා. A4 කොලයක් ඒක තියෙන අවශ්‍ය ඩොකියුමන්ට්ස් මේක හදන්න අවශ්‍ය ඩොකියුමන්ට්ස් ශ්‍රී ලංකාවේ ඩෙන්ටි එකේ කොපි එකක් ඕනේ. ඉතාලියා ඩෙන්ටි එකේ කොපි එකක් ඕනේ. එතකොට පාස්පෝර්ට් එකේ 2 3 4 5 පිටුවල කොපි එකක් ඕනේ. සහ black and white passport size photos 4ක් ඕනේ. ඒ වගේම ඒකට යූරෝ 115ක් ගන්නවා කියලා තමයි ඒ කොලේ තිබුණේ. ඔයාලටත් එම්බසිට ගියාම මේ කොලේ යාළුවා දෙනවා. ඊට පස්සේ මම මග්ගාව ඔක්කොම කොපීස් තිබුණා. හැබැයි මං ගාව black and white photos තිබ්බේ නෑ. මොකද සාමාන්‍යයෙන් කිසිම තැනක black and white photos හිම ඉල්ලනවා අඩුයිනේ. ඉතින් coloured photos තිබුණා. නමුත් black and white photo ගන්න අපි මිලාන් වල ඉන්නව නම් වලට මම දැන් මැක්ඩොනල්ඩ්ස් එක ළඟමක් තියෙනවායි කියලා තමයි ඒ ස්ටාෆ් එකේ අය කිව්වේ. නමුත් අපි ඉපර එක ඇතුළට ගිහලා ඉපර එක ඇතුළෙම ස්ටුඩියෝ එකක් තිබුණා. ඉතින් ඒකෙන් ෆොටෝස් ගහලා අපිට අග්ගල ගත්තා. ඉතින් ඒ ටික අරගෙන තමයි අපි ඩොකියුමන්ට්ස් ආයෙමත් බාර දුන්නා. බාර දුන්නාට පස්සේ අංකයක් දෙනවා. ඒ අංකෙට කතා කරනවා ගොඩක් සෙනග. ඉතින් අවස් වුණා අපිට කතා කරද්දී කතා කරලා අපේ ෆෝම් එකක් දෙනවා. අපේ වැරදි නම සහ හරි නම ඔක්කොම දාලා ෆෝම් එකක් දෙනවා අපිට ෆිල් කරන්න. ඒක ලස්සනට ෆිල් කරන්න ඕලා. ඊට පස්සේ අපේ ඇගිලි මේ දෙකේ මේ සලකුණු ගන්නවා. සයින් එක ගන්නවා. සයින් එකත් ඔයාලගේ ලයිසන් එකේ විදිහටම සයින් එක දාන්න. සයින් එක ගන්නවා. ඔක්කොම කරලා ඒ වගේම ඔයාලා මේක කරන්න කියලා සහතික කරන්න නිසා ඔයාලට දෙනවා ලියුමක් ලියන්න. යාලා කොලයක් දෙනවා ඒ වෙලෙම. අපිට අපි මෙහෙම මගේ නම මෙහෙම වැරදි මගේ නම හරි ගස්සන්න ඕනේ කියලා අපි නමක් ලියන්න මේ අපේ ලියුමක් ලියන්න ඕනේ. ලියුමක් ලියලා අපි සයින් කරලා ඒකත් දෙනවා. ඉතින් ඊට පස්සේ යූරෝ 99යි ගත්තේ. යූරෝ 115ක් තිබ්බට යූරෝ 99යි ගත්තේ. කිව්වා මාස දෙකමාරක අපේ නම් එක ගන්න ඔයාලා. මාස දෙකමාරකින් වගේ තමයි ID මේ ලයිසන් එක එන්නේ කියලා. එතකොට මං කියන්නේ ඔයාලා තව මාස 2-3ක් පරක් වුණා නම් මම පරක් වුණා නම් මට අර නීතිය එනකම් බලාගෙන ඉඳලා ආවගම මට හදාගන්න වෙන්නේ නැහැ. ඉතින් පරක් වෙන්නේ. ඒ නිසා මම කියන්නේ ඔයාලා
පරක්කු වෙන්න එපා. ඔයාලට විශ්වාසයක් තියෙයි. ඉතින් ඔයාලට විශ්වාසයක් ඇතිනේ මට මේක කරගන්න පුළුවන්. එහෙම කියලා හැබැයි ඔයාලා දන්නේ නැහැ. ඔයාලවත් දන්නේ මමත් හිතුවේ මගේ නම හරි කියලා. හැබැයි මම නිකමටම ගිහිල්ලා බලද්දි නම වැරදි. ඉතින් ඔයාලා අන්තිම වෙනකන් ඉන්න එපා. දැන් ඔයාලගේ ડોකියුමන්ට්ස් බලලා ඒවා හරි ගස්ස ගන්න. සමහර විට මේ પાස්පෝර්ට් එකේ නම වැරදි වෙන්න පුළුවන්. එක එක ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඉතින් ඒවා හදාගන්න. මම මතක් කිරීමක් විදිහට සහ මම මගේ යාළුවන්ට ෂෙයා කරගන්න ඕන නිසායි මම මේ වීඩියෝ එක කරේ. ඉතින් මාස දෙකමාරක් කියන්නේ ලොකු කාලයක්. එතකොට මේක අපි පෙබරවාරි වගේ හැදේ කියලා බලාගෙන ඉන්නවනේ. මෙහි නීති පටන් ගනී කියලා කරගන්න. එතකොට මටත් ලයිසන් එක ඒ කාලේ වගේ එනවා. එතකොට මට යාඩේ කරගත්ත හැකි. ඉතින් ඔයාලට ආදරෙන් ඉල්ලනවා මගේ වීඩියෝ එක බලන් හිටියට බොහොම ස්තුතියි. ඉතින් මගේ channel එක subscribe කරන්න. එතකොට ඔයාලට තවත් අලුත් නීති ආවොත් හොයලා බලලා මම මේක share කරන්නම්. වගේම මගේ vlogs තියෙනවා. ඉතින් ඔයාලට ඒවත් බලන්න පුළුවන්. අපරාධ ඉතින් ඔයාලා මේ chance එක නැති කරගන්න එපා. ඉතින් එහෙනම් මම අදට ගිහින් එන්න. හැමෝටම ආදරෙයි. ciao.